දරුවන්ට නිදහසේ ඉන්න ඉඩ දෙනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ මොකද? තමන්ගේ අතින් සිද්ධ වෙන වැරදි වලින් එයාලට ඉගෙන ගන්න අවස්ථාව හදලා දීලා දරුවා විසින් කරන ක්‍රියාකාරකම් වලින්ම දරුවාට තමාගේ හැකියාවන් සහ කුසලතා හඳුනා ගන්න මාර්ගය සලසා දීම. හොඳ පෞරුෂයකින් පිරුණු දරුවෙක්ව අපිට මුණ ගැහෙන්නේ අපි දරුවට මේ අදහස් ප්‍රකාශ කරන්න, තනියෙන් දේවල් කරගෙන ඉදිරියට යන්න දෙන උදව්ව නිදහස හරහා තමයි. දෙමාපියෝ වුණාම අපි සිහින දකිනවා. මගේ දරුවා ඩොක්ටර් කෙනෙක්, පයිලට් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක්, ලොකු මහත්තයෙක් වෙන්න ඕනි කියලා. ඉතින් අද දෙමාපියෝ බොහෝ දෙනෙක් කරන්නේ තමන්ගේ සිහින, ආශාවල් දරුවන්ගේ කරපිට මහා බරක් වගේ පටවනවා නේද? අපි එහෙම අය ගොඩක් දැකලා තියෙනවා. අපි දරුවන්ට නිදහසේ ජීවිතය ගෙනියන්න දෙනවා කියන්නෙම අපේ මග හැරුණු, අපේ අතීතයේ අපේ ඉෂ්ට කරගන්න නොහැකි වෙච්ච ආශාවල් ඔවුන්ගෙන් ඉෂ්ට කරගන්නවා කියන එක නෙමෙයි. කුඩා කාලේ ඉඳන්ම දරුවාට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දීලා ඔබ පැත්තකට වෙලා බලා සිටින්න. අවශ්‍ය මොහොතක් ආවොත් ඔබට පුළුවන් ළඟට ගිහිල්ලා ඔබේ උපකාරය ඔබේ දරුවාට ලබා දෙන්න. දරුවෝ වයසින් මුහුකුරා යනවත් එක්කම ඔවුන්ට විවිධ මිතුරියෝ ඇසුරු කරන්න, සමාජයට යන්න උදව් කරන්න ඉඩ දෙන්න. ඔවුන්ව ගේ තුලම රඳවාගෙන තබා ගන්න එපා. දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ ලබා දෙනවා කියන්නේ අපි ඒගොල්ලන්ව අතහැරලා දානවා කියන එක නෙමෙයි. අපිට ගහලා බැන වැදිලා දරුවන්ව කීකරු කරගන්න, මෙල්ල කරගන්න බෑ. පොතපතේම පොත් ගුල්ලෝ වගේ ඉන්න දරුවන්ගේ මනසට වඩා පොතපත ඇසුරු කරමින් චිත්‍ර අඳින, නර්තනය දෙන, ක්‍රීඩාවල නිරත වෙන දරුවන්ගේ මනස හැම අතින්ම සුන්දරයි. පොතපතට විතරක්ම දරුවව සීමා කරන්න එපා. කුඩා කාලෙම ළමයින්ගේ ලෝක විනාශ කළාම මානසිකව බිඳුණු මිනිස්සු තමයි ලොකු වෙලා බිහි වෙන්නේ. ඒක අපි දැකලා තියෙනවා මේ සමාජයේදී. අපි සමහරක් අයත් එක්ක කතා කරාම අපිට ඒක ඔවුන්ගේ වචන වලින්ම දැනගන්න පුළුවන් වෙනවා. ඔවුන්ගේ කුඩා කාලේ මෙන්න මේ සිදුවීම්, මෙන්න මේ හේතු නිසා තමයි අද මේ තත්ත්වෙට මොවුන්පත් වෙලා ඉන්නේ කියලා. ඉතින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමෙන් ඔවුන්ගේ සිතීමේ හැකියාව ඉහළ යනවා. ඒ මගින් සංවේදී හැඟීම් වලින් පිරුණු කරුණාවන්ත හදවතක් පිරි දරුවෙක් මේ සමාජයට අරන් එන්න අපිට පුළුවන්. බොහෝ දෙමව්පියන් දරුවාට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දෙනවට වඩා කරන්නේ ඔවුන්ට බැනවදිනවා. ඉතින් මුලින්ම අපි දරුවන්ව තේරුම් ගන්න නම් දරුවගේ මට්ටමට ඇවිත් ඉන්න ඕනේ. දරුවගේ පැත්තෙන් හිතන්න ඕනේ. ඔවුන්ට මානසික නිදහස ලැබෙන තරමට ඔවුන් හරිම නිදහසේ හැදෙන්න ගන්නවා එතකොට. ළමා කාලය කියන චිත්‍රපටිය දෙපාරක් තිරගත වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ළමා කාලය ඔවුන්ට නිදහසේ ගෙවන්න අපි ඉඩ දෙමු. දරුවාට නිදහසේ හුස්ම ගන්න දෙන්න. එතකොට දරුවාට පුළුවන් ලස්සන අනාගතයක් හදාගන්න.